to my YouTube channel. ඉතින් අපි අද සඳහිරු මහසෑය යන්න තමයි හදන්නේ. අද සඳහිරු මහසෑය වැඩසටහනක් තියෙනවා කියලා කිව්වා. ඉතින් අපි ඒකට ගිහින් බලමු මොකද වෙන්නේ කියලා. අද අපිත් එක්ක අක්කිත් යනවා. ඔයාලා දන්නවා ඉතින් අක්කි මොන පෙන්නන්නේ කියලා. ලඳුනේ ඔය හෙවනැල්ල සෙවනක් වෙලා මාහි වෙන තරම් ඔබ නිසා සංසාරේ ඉඳලද එන්නේ සුළඟක් වෙලා මේ සැනසීම දැතේ දරා රැස්සක් වෙලා ඉතින් අපිට වීල් එකක් හම්බුණා. වීල් එකක් හම්බුණා ෆුල් පැක් වෙලා ඔක්කොම ඉතින් ගියා. අපි බස් හෝල්ට් එකට එද්දී ඔය උතුන ඉන්න සෙනග කට්ටිය පේනවා tie හැමෝම සඳහිරු මහසෑයට යන්න තමයි වැඩසටහනට යන්න තමයි එතන හිටියේ. බස් සෑහෙන්න ආවා. අපිට යන්න පුළුවන් වුණේ අන්තිම බස් එකේ. මොකද මේ සෙනග ඔක්කොම ඒ බස් වලට ගියා. ඊට පස්සේ අපි බස් එකෙන් බහලා මේ සෑයට යන ගමන් ඔකට පේනවා ඇති වාහන එහෙම සෑහෙන්න තිබ්බා. සෙනග ආය ඔකට මම වීඩියෝ දාලා ඇති. සෑය ගාවට ගියපුවාම මාරු විදිහටම සෙනග හිටියා. කන්සර්ට් ආවා. ඔය නෙළුම් මල් දුන්නේ මගේ ඉස්කෝලේ කලින් ඉස්කෝලේ විහාර මහපේලිගේ යාළුවෙක් හිටියා. මාත් ඒව අහම්බෙන් දැක්කේ. වෙලයාට කතා කරන්න ගිහපුවාම ඒ කටිගේ තාත්ති නෙළුම් මල් දුන්නා. ඔය කටිට පේන්නේ වැඩසටහන ආපු සෙනග. ඉතින් කොහොම හරි වැඩසටහන පටන් ගත්තේ 2ට. ඊට පස්සේ ඒ කට්ටිය වැඩසටහන ගැන විස්තර කරලා ඔක්කොම කරලා ඉවර වෙද්දී 4:00 විතර වුණා. අපිට එන්න නම් බස් තිබ්බනේ. එන්න බස් තිබ්බට අපිට යද්දි බස් තිබ්බේ නෑ. ඒ කියන්නේ කට්ටිය දාලා තිබ්බේ නෑ. ඊට
ඉතින් බස් එකක් හම්බෙනකන් අපි එතන තිබ්බ පොඩි කඩයක්. ඒකට ගිහිල්ලා තේ එකක් බිව්වා. දෙන්න ලෝබයි නුඹන කාටවන් ආදරෙන් මනන් ඉන්න මතාවිතින් මට දෙන්න ලෝබයි නුඹන කාටවන් ආදරෙන් මනන් ඉන්න මතා. එහෙනම් අපි ආයේ තවත් vlog එකකින් හම්බෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න.